දැන් ඉතින් ඔයාලා දන්නවනේ අපි මේ යන්නේ නාමල්පකුණ රජමහා විහාරය බලන්න කියලා. අර ඈතින් පේන්නේ දිඹුලාගල කඳු පන්තිය. එතකොට මේ දිඹුලාගල වැව තමයි අපි පහු කරගෙන යන්නේ. ඉතින් යාළුවනේ දිඹුලාගල කියන්නෙම පොළොන්නරු යුගයට අයත් වටිනා සම්පතක්. අපි දැන් මේ ඇතුල් වෙන්නේ දිඹුලාගල විහාරයට අයිති පුරාවිද්‍යාත්මක නටබුන් පිහිටලා තියෙන නාමල්පකුණ රජමහා විහාරයට. දිඹුලාගල විහාරයට එන ඔයාලා දිඹුලාගල පන්සර විතරක් වැඳ පුදාගෙන යනවද? එහෙම ගියපු අයත් මේ වීඩියෝ එක බලනවා ඇති. දන්නවද මේ අවට පරිසරය තුල තවත් කොච්චර දේවල් නම් බලන්න තියෙනවද කියලා? එහෙම බලන්න තියෙන තැන් අතරින් සුවිශේෂී තැනකට තමයි මම අද ඔයාලව එක් කරගෙන යන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දිඹුලාගල පන්සලටම අයිති නාමල්පකුණ විහාරයට. ඒ විහාරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන තියෙනවා. අපි ඒව තමයි මේ බලන්න යන්නේ. මේ විදිහට ගල් තලාවක් පහු කරගෙන තමයි අපිට යන්න තියෙන්නේ. නාමල්පකුණ රජමහා විහාරයට අයිති නටබුන් පිහිටලා තියෙන්නේ මේ යන ලස්සන මාර්ගය පහු කරගෙන ගියාට පස්සේ. ඉතින් මම මේ ව්ලොග් එකෙන් ඔයාලට ඒ පරිසරයේ ඒ විදිහටම අරගෙන එනවා. හරිම ලස්සනයි. මහන්සිය කියන දේ චුට්ටක්වත් දැනෙන්නේ නැහැ. ඒ තරම් ලස්සන වටපිටාවක් තමයි පහු කරගෙන යන්නේ. ඔයාලටත් මේ ව්ලොග් එකේ දිගටම එකතු වෙලා හිටියොත් ඒ පරිසර සුන්දරත්වය විඳින්න පුළුවන්. අපිට යන්න මේ ගමනේ පහසුව සඳහා පඩිපෙළක් නිර්මාණය කරලා තියෙනවා. මෙහෙම ගල් යොදලා. ඉතින් හරි පහසුයි. යන්න නැත්නම් අර ලොකු ගල් උඩ ගියපුවාම ලිස්සලා යනෝනේ. අපේ උරුමයන් වන පුරාවස්තු සුරකුමු. ගල් මත අකුරු ලිවීමෙන් වලකින්න. දිඹුලාගල ගැන කතා කරනකොට මුල් කාලයේ මේ පදිංචි වෙලා ඉඳලා තියෙන යක්ෂ ගෝත්‍රිකයන්. ඉතින් ජනප්‍රවාදවල කියවෙන විදිහට විජය කුමරු රජ වෙන කාලේ කුවේනියගේ පරපුරේ යක්ෂ ගෝත්‍රික රාජධානිය දිඹුලාගල මුල් කරගෙන තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේ කියන තවත් කතාවක් තමයි පණ්ඩුකාභය කුමරු මාමාවරුන් සමග සටනක් ඇති කරගත්තනේ. ඉතින් මේ සටනින් පසුව වසර 4ක් පුරා කඳවුරු බැඳගෙන මේ දිඹුලාගල පදිංචි වෙලා තියෙනවා. මේ කාලයේදී චේතියා කියන යක්ෂණිය වෙළඹකගේ වෙස් අරගෙන පණ්ඩුකාභය කුමරුට තමන්ගේ බලය පිහිටුවා ගැනීම සඳහා උදව් කරලා තියෙනවා කියලා මහාවංශයේ සඳහන් වෙනවා. ලෙනක් තියෙනවා මේ. ක්‍රිස්තු වර්ෂ 12 වන සියවස වෙනකොට දිඹුලාගල පැවතිලා තියෙන්නේ වෙනස්මාකාරයේ පිම්බිමක් විදිහට. ඉතින් මහා පැරකුම්බා රජතුමාගේ බිසවක් වන සුන්දර මහා දේවිය දිඹුලාගල පර්වතයේ ගල්ලෙන් 500ක් පොකුණු හා දාගැබ් පිළිම ඉදිකරවල සංඝයා වහන්සේට පූජා කළ බව පොත්පත්වල සඳහන් වෙනවා.
පුරාවිද්‍යා නටබුන් සහිත ඉඩම. මේ වගේ තාලක තමයි යන්න තියෙන්නේ. අපි මේ වනරොද පහු කරගෙන යන්නේ පුරාවිද්‍යාත්මක නටබුන් තියෙන තැන බලන්න. නාමල් පොකුණ විහාරාරාම සංකීර්ණය ගත්තාම ඔයාලටත් පේනව නේද ඉතා සුන්දර පරිසරයක පිහිටලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසාම මම ඔයාලට මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් මෙහි තියෙන ස්වභාවික පරිසරය ඒ ආකාරයෙන්ම ගේන්න උත්සාහ කරනවා. නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානය තමයි අපි මේ දැන් බලන්න යන්නේ. මේ ස්ථානය හඳුන්වන්නේ පබ්බත විහාර සංකීර්ණය කියලා. පබ්බත විහාර සංකීර්ණයට ස්තූපය, බෝධිකරය, උපෝසථාකාරය, පිළිමගය මේ අංගවලින් සමන්විත වෙලා ගල් ප්‍රාකාරයකින් වට කරලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ ස්ථානය ඇසලින් සුන්දර දියපාරක් ගලාගෙන යනවා. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ පුරාවිද්‍යා ස්ථානය බලන්න. මේ වගේ කාණු පද්ධතියක් තියෙනවා මේ බලන්නකෝ. මේ හංසිකා කැලෙන් එන වතුර. නාමල් පොකුණ. මේ විදිහට දාගබක් දැක ගන්න පුළුවන්. මේ ස්ථානයේ දකින්නට තියෙන ස්තූපය ගත්තහම ස්තූපයේ වටා පේසාවල්ලු 3ක් දකින්න පුළුවන්. පේසාවල්ලු මත ඉදි කරලා තියෙන මේ ස්තූපය වටා ගල් අතුරා සකස් කළපු 4 සලපතල මළුවක් දකින්නට පුළුවන් වෙනවා. ඒ වගේම මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ ලස්සන පරිසර පද්ධතියක් මුල් කරගෙන. මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ මුල් කාලීනව කොත් කැරැල්ල නිර්මාණය වීමට ප්‍රථම. කොත් කැරැල්ල නිර්මාණය වෙනුවට යූප ස්තම්භය සහ යූප ස්තම්භය මත චත්‍රයක් තිබූ බවට අපිට මේ වටපිටාව අධීක්ෂණය කරද්දී පේනවා. ඒ චත්‍රයක කොටස් දාගබ පාමුල දකින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ චත්‍රයේ කොටස් තමා. අපි දැන් යන්නේ මේ පබ්බත විහාරාරාම සංකීර්ණයේ තියෙන තවත් සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි පිළිමගය බලන්න. මේ පිළිමගය ගන්ධකොටි සම්ප්‍රදායට අයත් පිළිමගයක්. මෙහි තැන්පත් කරලා තිබිලා තියෙන්නේ කෙටි පිළිම වහන්සේ නම. ඒ වුණාට අද වෙනකොට නිදන් හොරුන්ගේ හෝ පාරිසරික බලපෑමක් නිසා මේ පිළිමය බිම පතිත වෙලා තමයි තියෙන්නේ. මේ පබ්බත විහාරාරාම සංකීර්ණය කෙතරම් පැරණිද කියලා ඔයාලට මේ පිළිමගයට ඇතුල් වෙන තැන පිහිටලා තියෙන සඳකඩ පහන සහ මුරගල් දෙකෙන් සනාථ වෙනවා. මොකද දන්නවද ඒ සඳකඩ පහන සහ මුරගල් දෙකේ කිසිදු කැටයමක් දකින්නට ලැබෙන්නේ නැහැ. හරිම සරලව චාන්ම නිර්මාණය කරලා තියෙනවා. මෙතනට ඇතුල් වීමේ දොරටුවක් තියෙනවා. සහ මේ විදිහට තමයි මේ පැත්ත සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන. බලන්න වටපිටාවේ ගොඩක් කැලය. ඊතරම මේ වගේ දේවල් බලන්න එන්න ඕනේ. මාර වටිනවා. ඉතින් අපිට කවදාවත් බලන්න බැරි තැනක් නේ. අහම්බෙන් ආව ගමනක් ඇත්තරම. පිළිමගයට දකුණු පැත්තෙන් අපිට උපෝසථාකාරයක් එහෙම නැත්නම් ධර්මශාලාවක නටපුන් දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ස්ථානයේ තියෙන බෝධිකරය. මේ භූමියේ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා වැඩ සිටි පින්පිමක් විදිහට හැඳින්වීමට පුළුවන් බොහෝ නටබුන් අපිට දැක ගන්න පුළුවන්.
මෙතන මොකක්ද තියෙන්නේ කියලා බලමු අපි ගිහලා. නාමල් පොකුණ ගිරිලිපිය. මේ ආවරණය කරලා තියෙන්නේ ඒ ලිපිය වෙන්න ඇති. මේ තියෙන්නේ ඒක ඇත්තටම අර ඈතින් තියෙන්නේ ඒ හින්දා ගොඩක් දෙනෙක්ට අඳුර ගන්න බැරි වෙයි. ඇත්තටම හරිම ලස්සන තැනක්. අහම්බෙන් වුණත් බලන්න ආවේ ගොඩාක් ලස්සන තැනක්. එන්න අපි තවත් ඔයාලට සර්ප්‍රයිස් එකක් දෙනවා. සර්ප්‍රයිස් එකකින් එතන හරිම ලස්සනයිලු. මට දැන් අපේ කට්ටිය ගිහිල්ලා එනවා එතන ගොඩක් ලස්සනයි කියලා. අපි යමු බලන්න. මෙන්න මේ වගේ තැනකින් තමයි අපිට එතනට යන්න තියෙන්නේ. යමු ගිහින් බලමු. වතුර සද්ද එනවා. Tahu nata mana? Ikan bondi hiten නැද්ද ඔයාට? ආ මෙතනින් එහාට මම හිතන්නේ අර කියපු පාර, ඒ කියන්නේ අහස්මාලිකා දිඹුලාගල පන්සලේ හාමුදුරුවෝ අහස්මාලිකාව ඉඳන් නාමල් පොකුණ විහාරයට යන්න පාරක් තියෙනවා කියලා. ඒ පාර තමයි මම හිතන්නේ මේ තියෙන්නේ. මෙතනින් එහාට යන්න කිසිම අදහසක් නැහැ. මොකද දැන් චුට්ටක් හවස් වෙලා තියෙන්නේ. ඒ වගේම වැහි කලුවකුත් එනවා. ඉතින් මේ අර අපි මොන හොදපු එතන වතුර පාර තමයි මේ වන්නෝ නිල් කැඩේට තියන නිල්ම නිල් පාටක්. හරිම පිරිසිදු ඒ වතුර. උඩ කඳ මුදුනේ ඉඳන් ගලාගෙන එනවා ඇත්තේ. ලස්සනයි. සහ පිරිසිදුයි. ජනප්‍රවාද වල එන විදිහට නම් දිඹුලාගල කන්ද මීදුමෙන් වැහෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම වහිනවා වැස්ස බලාපොරොත්තු වෙන්න කියලා දෙන පෙර නිමිත්තක් කියලා තමයි ගොඩක් අය කියන්නේ. දැන් ඔයාලට පේනවා ඇති පිටිපස්ස මේ අර කන්ද මුකුත්ම බලා ගන්න විදිහක් නැහැ. සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා තියෙන්නේ. මේ දවස්වල කොහොමත් වහිනවා. නමුත් මෙයාලා මේ ගම්වාසීන් විසින් විශ්වාස කරනවලු මීදුමෙන් සම්පූර්ණ කන්ද වහිනවා කියන්නේ වැහෙනවා කියන්නේ අනිවාර්යෙන් වහිනවා කියලා. ඉතින් මම හිතනවා මේ vlog එකනොත් ඔයාලට ගොඩක් වටින දේවල් මම එකතු කරන්න ඇති කියලා. අද දවසේ අපේ ගමනේ නිමාව තමයි මේ. උදේ
කීයටද අපි එන්න පටන් ගත්තේ? උදේ 8ට. ඊට පස්සේ දැන් වෙලාව 15:04. කියන්නේ 3:04. ඉතින් තවත් අපිට උදේ ඉඳන්ම සබහාදාමේ වැස්සෙන් ආරක්ෂා කරා, අවුවෙන් ආරක්ෂා කරා සාමාන්‍ය විදිහට අවශ්‍ය වෙලාවදී වැස්සේ නැහැ. අපිට යන්න ඉඩකඩ සලසලා දුන්නා. ඉතින් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා සබහාදහමට. ඒ වගේම මේ වගේ ස්වභාවික පරිසරයේ නරඹන්න එන ඔයාලා පොලිතින් කෑල්ලක දෙයක් අඩුම තරමේ ටොෆි කොලයක දෙයක්වත් මේ පරිසරයට එකතු කරන්න එපා. ඒක ඇත්තටම පරිසරයට කරන අපි කරන හොඳ නැති දෙයක්. අපි පහුගිය දවස්වල ස්වභාවික විපත් දැක්කා. එයාලගේ සීමාවන් ලකුණු කරගත්තා. ඒ කියන්නේ ස්වභාවික ගංගාවල ඇලදලවල සීමාවන් එයාලා ලකුණු කරගත්තා. ඉතින් හැමදාමත් වගේ මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක බැලුවා වගේම තවත් ඉස්සරහට මම ලස්සන වීඩියෝ අරන් එන්නම්. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. travel with හසි එක්ක. එහෙනම් ගිහින් එන්නම්. like කරන්න, share කරන්න, subscribe කරන්න. bye. Bye.